අයිබෝන් සුබ දවසක්. හොඳයි. අද දවසකින් වීඩියෝ එකක් අරගෙන ආවා. අද කුකින් වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. අද ලන්ච් එක. අපි බලමු අද මොනවද හැදුවේ කියලා. අද කට්ටියත් එක්ක එකතු වෙලා කන්න තමයි යන්නේ. බලමු අද මොනවද හැදුවේ කියලා. නේද? මඤ්ඤොක්ක තැම්බුවා මඤ්ඤොක්ක. කහ දාලා ප්‍රෙස් මඤ්ඤොක්ක නෙමෙයි ඉතින් මේ කොරියාවට ඉන්නේ පීස් කරපු මඤ්ඤොක්ක. ඒකට ඉතින් සාමාන්‍ය රසකට තියෙනවා. රසට එන ලුණු දාලා මඤ්ඤොක්ක තැම්බුවා කහ දාලා ගැලපෙන්න හදන්නත් තිබේ. ඒ හින්දා හදුවා හොඳට කොච්චි දාලා හාල් මැස්සෝ බැදුමක්. බලන්න කොහොමද කියලා රසට ඇවිල්ලා තියෙනවා. පරිප්පු එක හැදුවේ කිරි දාලා නෙමෙයි වතුරේ මිරිසට. පට්ට රසයි. අරත් හදලා බලන්න මෙහෙම. වතුරෙන් ලිපේ තියලා අන්තිමට මේ ටික ඔක්කොම බාලා ටෙම්පරාදුවක් දාන්න. පට්ට රසයි වේලෙන් හදලා බලන්න. කිරි දාන්න ඕනේ නැහැ. පොල් කිරි කාලා ලෙඩ හදා ගන්න ඕනෙත් නැහැ. වතුරෙන් හදන්න සුපිරි. හදලා බලලා තැම්බුවා. ඒක තම්බල තිනවා. මේක තම්බන්න එහෙම අමාරු නෑ හැබැයි ඊට පස්සේ මැල්ලුමක් මට පොල් දාලා රසට හදලා තිනවා. ලුණු මිරිස් පොල් දාලා හදලා තිනවා. දකින්නවා රතු කැකුළු රසට කන්න බෑ ඉතින් හැමදාම කන්නේ ආසාවට කන්න ගෙනල්ලා රතු කැකුළු. කොරියාවේ ඒසියා මාර්ට් වල මේ දවස්වල තියෙනවා රතු කැකුළු. අද කෙසෙල් කෝලේ කොරතන සුවඳට කන්න තමයි යන්නේ. මයොක්ක ඉතින් නිතරම කන්න හම්බෙන්නේ නේ. ෆ්‍රෙෂ් ගතියට තියෙනවා හැබැයි ටිකක් ප්‍රීස් කරපු මයොක්ක තමයි කොරියාවේ අපිට තියෙන්නේ. සමහර කාරවලට තියෙනවා මෙහෙ වගා කරනවා. දැන් පුරුදු වෙලා තියෙන්නේ මෙහෙ වගා කරන්න. අපේ ලංකාවේ කට්ටියත් එකතු වෙලා සැරට කොච්චි දාලා හාල් මැස්සුවම ඔයාලා කියලා ගිලින්න එපා. හාල් මැස්සුවකට මෝර කරවල කෑල්ලකුත් දැම්ම. මෝර කරවල පට්ට රසයි. වේලින් යාගත්තේ පරිප්පු. ගෝවා කොළමැල්ලු. මම යාලා බලන්න හැම වෙලාවෙම තමන්ගේ කෑම වේලට රස කුණු දෙකම එකතු කරපු මැල්ලුමක් අනිවාර්යෙන් එකතු කරගන්න ඕනේ ආහාර වේලට. හරිද? ඊපස්සේ අපි බිත්තර කොහොමද කෑම එක කෙලගිලින්න එපා.
nida. Baba, webcam. Okay. Tu fadi. Tayar tadi. Saya pergi. Tayar tadi.